මෙවැනි වටිනා දහම් කරුණු දැන ගැනීමට සබස්ක්‍රයිබ් කර එක්වන්න. ඒ නිසා දරුවනේ නිතර නිතර සිහි කරන්න අවුරුදු 40000ක් ආයුෂ තියෙන කාලෙත් සියල්ල අතුරු නැති වෙලා ගියා. බුදුවරු පවා පහළ වෙලා පිරිනිවන් පාලා ගියා. මේ අවුරුදු 50ට 60ට මොනවද මේ? පොයේ දවසට සිල් ගන්න බෑ. සතියක් පන්සිල් රකින්න බෑ. ගුණධර්ම දිනු කරන්න අමාරුයි. මේ අවුරුදු 50ට 60ට අවුරුදු 40000ක් ආයුෂ තියෙන කාලේ ගුණධර්ම දිනු කරපු අය බ්‍රහ්මචාරී සීලී අවුරුදු කීයක් රැක්කද? 40000ක් රැක්කනේ. ළමා කාලේට යන්නේ අවුරුදු 500යි. අවුරුදු 500න් විවාහ වෙනවා. අවුරුදු 80000ක් තියෙන කාලේ 500න් විවාහ වෙනවා. සමහරට 40000ක් තියෙන කාලෙම අවුරුදු 250න් වගේ විවාහ වෙනවා ඇති. එතකොට ඒ අවුරුදු 39500ක් බඹසර සිහි කරලා හිතලම. ඒතර දහස් ගණන් අවුරුදු සිල් රැකපු යුගයක් තිබ්බා. අපිට මේ සතියක් බෑ. මාසයක්. එනිසා මේ දහම් කරුණු ඇස්සේ ඒවත් හිතන්න. ඒ කාලයේ ගුණධර්ම කොහොම වඩන්න ඇතිද කියලා. අවුරුදු 40000 මහානදම් පුරපු අය අවුරුදු 40000ක් පැවිදි ජීවිතේ පුරනවා. පැහැදිලි නේද? ධර්මය අහන අය 40000ක් ධර්මය අහනවා. අපේ මේ අවුරුදු 50ට 60ට කලබලයක්. මම හිතේ අවුරුදු 40000ේම කරගන්න ඕන දේවල් මේ අවුරුදු 30ට කරගන්න ඕන වගේ හරි කලබලයි. හැබැයි අවුරුදු 40000 ලෝකයක් අතුරුදහන් වෙලා ගියා. මේ සංසාරයේ ඒ තරම් අස්වැසිලි රහිතයි, අනිත්‍යයි. ඊළඟට සමහර අයගේ ජීවිත මෙහෙම වෙනවා. සමහර අයට හිතෙනවා සමහර අයන් දැක්කට පස්සේ ඒ අයට හිත ඇදිලා යනකොට මෙයා මට කලින් ජීවිතෙත් මොන ගහලා ඇති. අපේ මේ තියෙන සසර බැඳීමක් කියලා හිතෙනවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මව් නොවුන කෙනෙක් නැහැ. පියා නොවුන කෙනෙක් නැහැ. සහෝදරයා නොවුන කෙනෙක් නැහැ. සහෝදරිය නොවුන කෙනෙක් නැහැ. බිරිඳ නොවුන කෙනෙක් නැහැ. ස්වාමියා නොවුන කෙනෙක් නැහැ. එතකොට මේ සසරේ කෙලවරක් කොහොමනම් හිතන්නද? ඒතර දරුවෙක් නොවුන කෙනෙක් නැත්තම් නෑ කියලා කියනවා නම් එතකොට සසරේ හැම කෙනෙක්ම අපේ දරුවෝ වෙලා ඉඳලා කියලා තියෙනවා නම් ජීවිත කීයක් විවාහ වෙන්න ඇතිද? බිරිඳ නොවුන කෙනෙක් නෑ කියනකොට ස්වාමියා නොවුන කෙනෙක් නෑ කියනකොට අද කාලේ කොහොමද හිතන්නේ? ළමයි හිතන්නේ මේ තමයි සංසාරේ තියෙන එකම කසාදේ. මැරෙනවා, නැහෙනවා. ලෝකෙම අමතකයි. කිරිපෝල හදපු මව් අමතකයි. හැදු වැඩු පියා අමතකයි. හිඟා කකා දරුවන් පෝෂණය කරපු අම්මලා ඉන්නවා. ඒ සියල්ලම අමතක වෙලා යනවා. අමතක වෙලා ඒක තමයි මේ ජීවිතේ. මේ කියන්නේ දරුවනේ අපේ කාගේ යන් දරුවන්ගේ තුළ ඇති වෙන හැඟීම් වල තියෙන දෝෂයක් නෙවෙයි මේ කියන්නේ ප්‍රඥාව ගැන මේ කියන්නේ. අපි සසර ගැන තේරුමක් තියෙන්න ඕන. එතකොට තමයි හිත හදා ගන්න පුළුවන්. මේ කිසිම දෙයක් ස්ථිර නෑ. හැම දෙයක්ම අතහැරලා යන්න වෙනවා. මම මේ පොදු ප්‍රශ්නයක් මේ දහම් කරුණක් අරන් පොදු ප්‍රශ්නයක් කතා කරන්නේ. අඬාගෙන ඇවිල්ලා හැමදාම අපිත් එක්ක එක එක්කෙනා එක එක කියන නිසා.
මේ බණ ටිකක්වත් අහලා හිත හදා ගන්න. ඒකයි. අස්වැසිලි නෑ. ඔබ දැන් අඬ අඬ ඉන්නවා නම් හිතට දුක එනවා නම් මේ අවුරුදු 50ක් 60ක් අවුරුදු 40000ක් ආයුෂ තියෙන කාලේ. ඒකයි. මේ සසරෙන් වහ වහ ගැලවෙන්න බලන්න. මේ දුකේ කෙලවරක් නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ කාරණාව හරි ලස්සනයි. භූත පුබ්බම් භික්කවේ ඉමස්ස. ඔන්න භූත පුබ්බම් ඉස්සර වෙච්ච දෙයක්. පින්වත් මහණෙනි මේ වේපුල්ල පර්වතයට වංකක කියලා නමක් තිබ්බා. ඔන්න ඒ කාලේ නම මොකද්ද? වංකක. ඒ කාලේ මිනිස්යන්ගේ නම රෝහිතස්ස. ඒ කියන්නේ භාෂාව රෝහිත භාෂාව. රෝහිතස්ස මිනිස්සු කියලා කියන්නේ. රෝහිතස්ස මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 30000යි. බුදුරජාණන් වහන්සේ වදාලා රෝහිතස්ස මිනිසු මේ වංකක කියන පර්වතයට දවස් 3ක් යනවා නගින්න. දවස් 3ක් යනවා බහින්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලේ කොණාගමන කියන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. ඒ කොණාගමන බුදුරජාණන් වහන්සේට බිහියෝස උත්තර කියලා අග්‍ර ශ්‍රාවක දෙනමක් වැඩ හිටියා. පස්සත භික්කවේ සා චේවිමස්ස පබ්බතස්ස සමඤ්ඤා අන්තරහිතා. බලන්න පින්වත් මහණෙනි, ඒ මිනිසුන්ගේ නම් අන්තර අතුරුදහන් වුණා. පර්වතේ නම අතුරුදහන් වුණා. ඒ මිනිස්සු කාලකතා කලුරිය කළා. සෝච භගවා පරිනිබ්බුතෝ. ඒ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා. ඒවං අනිච්ඡා භික්කවේ සංඛාරා. ඒ නිසා පින්වත් මහණෙනි, මේ සංස්කාර කියන්නේ මේ අපිට පේන, දකින, අහන, හිතන, පතන සියල්ල සංස්කාර. මේ සියල්ල අනිත්‍යයි. අද්දුහා ස්ථිර නෑ. අනස්සාසිකා පිහිටක් නෑ. යාවචිදං අලමේව සබ්බ සංකාරයේසු නිබ්බින්දිතුම්. ඒ නිසා මේවා ගැන කලකිරෙන එකමයි වටින්නේ. අලං විරජ්ජිතුම්. නොඇලෙන එකමයි වටින්නේ. අලං විමිච්ඡුතින්ති. නිදහස් වෙන එකමයි වටින්නේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ළඟදී දැක්ක දරුවනේ සිද්ධියක් මම මේ ළමයි පෙන්නුවේ. නවසීලන්තයේද මන් දන්නේ ඒ වගේ රටක එළදෙනුන්ගෙන් කිරි නිෂ්පාදනයේ මිලියනද බිලියනද 2ක් අවශ්‍යයි. ඒ පැටව බිහි වෙන්න ඕන කිරි ගන්න. ඇයි පැටව බිහි නොවි කිරි උපද්දවන්න ක්‍රමයක් තවම එයායි හොයාගෙන නැහැ. ඊට පස්සේ මෙයාලා ඔන්න බෙහෙත් වලින් පැටව හදනවා. එළදෙනුන්ගේ කොහොම හැදුවත් එළදෙනුන්ගේ බඩේ ඉන්නවා කියන්නේ පැටව අම්මට දරුවනේ. ඒ දරුවා බිහි වෙනවා. වහු පැටවා බිහි වෙනවා. බිහි වුණ ගමන්ම ඉතින් ඒ වහු පැටව එහෙ දුවනවා මෙහෙ දුවනවා. ගන්නවා. කරත් එකට දා ගන්නවා. ඔක්කොම එකතු කරනවා. කියන්නේ දවසට පැටව 100 200 ඉපදෙනවා. ලොකු ගොවි පොළවල්. ඊට පස්සේ ඔක්කොම කරත් එකට දාගෙන අරන් යනවා. ඉතින් අර වහු පැට්ටු මේ අම්මලා දුවනවා පිටිපස්සෙන් ඒ හරක් එනවා. ඉපදිලා එක කිරි කඳුලක් මේ මව් ඇස්සකින් බීලා නැහැ. ඊට පස්සේ ගිහිල්ලා අර මේ ලොකු ශාලාවකට දාන උස්සල කරත්තෙන් උස්සල වීසිය කරනවා පැට්ටුනේ. ඕන සමහර පැට්ටු වැටිච්ච ගමන් මැරෙනවා. ඊට පස්සේ පොළු ඇරන් ගහනවා. ඊට පස්සේ එහෙම ගහලා සමහර අය දඟලනවා. ඒකට කරන්නේ බෙල්ල කපලා දානවා. එතන බෝඩ් එකක් ගහලා තියෙනවා අපද්‍රව්‍ය කියලා. කියන්නේ වැස්සියකින් කිරි ලබා ගැනීමේදී නිපද වෙන අපද්‍රව්‍යයක් විදිහට තමයි වහු පැටවා. බිලියන 2ක් මරනවා. එතකොට ඒ වහු පැටවා අපි වාගේ මිනිස්සු වෙලා හිටපුවයි නෙවෙයිද?
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දවසක් මෙසේ වදාලා. පින්වත් මහණෙනි සසරේ ගවයන් වෙලා ඉපදිලා ඉද්දී බෙල්ල කපනකොට ගලා ගිය ලේ දහර සසර මහා සාගරේ ජලයට වැඩි. සතර මුහුදේ වතුර දැකලා නැද්ද? මුහුදේ වතුර කන්දරාව කොතෙක්ද? මේට අවුරුදු 2600කට කලින් භාග්‍යවතුන් වහන්සේ වදාලා තමන් වෙනම මේ ධර්මය ඔබට කැඩපතක් කරගෙන ඔබ ඉස්සරහින් තියාගෙන ඒකෙන් ඔබව බලන්න. ඔය විදියට බෙල්ල කැපිලා ගලා ගිය ලේ දහර සතර මහා සාගරේ ජලයට වැඩි. කොහොම බෙලි කැපිල්ලක් කැපෙන්න ඇතිද අපේ? සසර